ට්‍රවල් ඉත්තව ඉතින් කොහොද කට්ටියට මම හිතනවා කට්ටේම ඉතාමත් හොඳින් සැපේ සනීපෙන් ඉන්නවා කියලා අපි කාලෙකින් නේ දාවේ මේකට හේතුව තමයි මේ ඔයාලා දන්නවා දියෝ කියවලා ඉන්නවනම් ඔයාලා කොහොමද දන්නවා ඒක වැඩත් එක්ක වර්ක් ලයිෆ් එකයි මේ ලයිෆ් එකයි දෙකම බැලන්ස් කරද්දි ඉතින් මේ දේවල්වලට කාලය හොයා ගන්නවා කියන්නේ ගොඩක් අමාරු වැඩක් ප්ලස් මම ලංකාවට ගිහිල්ලා ආවා අවුරුදු 4කට පස්සේ ලංකාවට ගිහිල්ලා මම හිතාගෙන ගියා ලංකාවට ගියාම vlogs ගොඩක් කරනවා මෙච්චර මෙහෙම කරනවා කියලා හිතාගෙන ගියාට කිසිම දෙයක් කරගන්න උනේ නැහැ. ඒකට හේතුව තමයි මම අවුරුදු 4කට පස්සේ ලංකාවට ගියේ. ඉතින් මට හිතුණා පොඩ්ඩක් පෞද්ගලිකව වීඩියෝ එකක් කරනකොට මම පොඩ්ඩක් අම්මලා තාත්තලාත් එක්ක ඉඳලා ජීවිතේ පොඩ්ඩක් අර කලින් ගත වෙච්ච විදිහට විඳින එක පොඩ්ඩක් සැපයි කියලා ඔයාලා අමතක කරලා නෙමෙයි. ඉතින් මෙහෙට ආව ගාම මෙහෙට බැස්ස ගාම ඔන්න ට්‍රැවල් ඉත්තව ආයෙම vlog එකක් ගන්න පටන් ගන්න ඕනේ කියලා මට හිතුණා. මේකේ විශේෂත්වය තමයි අද vlog එකේ අපි ගොඩක් වෙලාවට අපි එකදිකට බ්ලොග්ස් දානවා හැබැයි සමහරලාට අපි චුට්ටක් පරක් වෙනවා මොකද ට්‍රැවල් ඉත්තෑ ඔය එක ඩෙස්ටිනේෂන් වලට යනවා අපි ට්‍රැවල් කරනවා මෙන්න මේ හේතු හින්දා අපිට තැනක් හොයාගන්න ඕනේ අලුතෙන් යන්න. ඒතර අපි ගිය තැන් වලට අපි ආය යන්න විදියකුත් නැහැ. මෙන්න මේ කාරණා හින්දා අපිට සමහරලාට වීඩියෝස් එන්න චුට්ටක් පරක් වෙනවා මේ හිතලා බලලා හොයලා කරන හින්දා බ්ලොග්ස්. හැබැයි මම හිතුවා පොඩ්ඩක් මගේ සාමාන්‍ය දවසෙන් දවස් ගෙවන විදිහට ඔයාලට වීඩියෝ එකක් ගේන්න ඕනේ කියලා අද සෙනසුරාදා දවසක් එෂ් ඇතුළට ගියා යතුරක් අරන් එන්න මේ යතුර අමතක වෙලා ඉතින් සෙනසුරාදා දවසේ මම මොනවද කරන්නේ අපි මොනවද කරන්නේ මා යේෂුයි මොකද කරන්නේ මොකද අපි දෙන්නම වැඩ කරන්නේ මේ ඉස්කෝලවල ඉස්කෝලවල වැඩ කරද්දි සෙනසුරාදා ඉරිදා කියන දවස් දෙක අපි දෙන්න නිවාඩුව අපි දෙන්න ගෙදර ඉන්නේ ඉතින් ගොඩක් වෙලාවට විශේෂ දෙයක් නැත්නම් අපි එළියට යනවා වීඩියෝ එකක් කරනවා මේ දේවල් අපි කරන්නේ හැබැයි සෙනසුරාදා අපි සාමාන්‍ය ගෙවන්නේ කොහොමද එහෙම නැත්නම් කන්නේ බොන්නේ මොනවාද මරු රෙස්ටරන්ට් එකක් තියෙනවා මේ ළඟ පාත අපි ඒක කවර් කරන්නත් පොඩ්ඩක් අයිඩියා එකක් තියෙනවා ඉතින් එංගලන්තේ සෙනසුරාදා දවසක් කියන තීම් එකෙන් අද වීඩියෝ එක අරන් එනවා ඔයාලට එන්ජොයි කරන්න අපිත් එක්ක එන්න අපිත් එක්ක කන්න අපිත් එක්ක බොන්න අපිත් එක්ක hina වෙන්න යම් වීඩියෝ එකකට ඉතින් අද සුන්දර සෙනසුරාදා දවසේ මම කලින් කිව්වා වගේ නමට ගැලපෙන විදිහටම වෙදර් එකක් තියෙනවා අපි හිතනවා මේ වෙදර් එක මේ විදිහට තියෙයි කියලා මොකද ට්‍රැවල් ඉත්තා vlogs වල මම උදේ පාන්දර කිව්වොත් එහෙම මේ ලස්සන වෙදර් එකක් තියෙනවා කියලා අනිවාර්යයෙන්ම වහිනවා. ඉතින් එහෙම වෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා මොකද ඔයාලට ලස්සන vlog එකක් අරන් එන්න ඕනේ හින්දා. අපේ ගමනේ පළවෙනි ගමනාන්තය තමයි වෙදර්ස්පූන් එක. මොකද අපි තාම උදේට කාලා නැහැ දැන් වෙලාව 10:00මාරයි. උදේට කෑම ටිකක් කාලම බර්මින්ගම් පැත්තට යන්න කියලා තමයි මම ප්ලෑන් කරේ. වෙදර්ස්පූන් එක ගැන කියනවා නම් වෙදර්ස්පූන් කියලා කියන්නේ UK වටේම ස්ප්‍රෙඩ් වෙලා තියෙන චේන් එකක්. ඒක රෙස්ටරන්ටන් පබ් විදිහට තමයි යන්නේ ගොඩක් වෙලාවට දැන් අපේ මචං එක තියෙන්නේ අන්න ඒ වගේ මරු අර මචං එකේ වගේ ආතල් එකක් තියෙන මොකද කෑම ගොඩක් රහයි වෙදස්පූන් වල ඒක හින්දාම අපි ගොඩක් වෙලාවට මායෂ උදේට කනවා නම් එළියට යන දවසක උදේට කනවා නම් නැත්තම් කොහේ හරි අපි ට්‍රැවල් කරන්න ගියොත් එම උදේ කෑම කන්නේ ගොඩක් වෙලාවට වෙදස්පූන් එකෙන් මොකද එක එයාලගේ හොඳ ඔෆර්ස් තියෙනවා දෙක කෑම ගොඩක් රසයි ඉතින් මේ දෙකෙන් කොහොමද ඕනේ කෑමක් අද්දි ඒ නිසා අපි වෙදස්පූන් එක තමයි ගොඩක් වෙලාවට චූස් කරන්නේ. ඔයාලට මතක නම් ට්‍රැවල් ඉත්තාව ඉස්සර ඉඳන්ම බලන කෙනෙක් නම් අපි ඉංග්ලිෂ් බ්‍රෙක්ෆාස්ට් කියලා වීඩියෝ එකක් මායි බෙනුයි කරා මිස් යූ බෙන් මායි බෙනුයි කරා වීඩියෝ එකක්. ඒකෙත් අපි යන්නේ වෙදස්පූන් එකට. ඒ වීඩියෝ එකේදී මම වෙදස්පූන් එක ගැන මීට වඩා විස්තර කියනවා. ගොඩක් විස්තර කියන තැන. අද ගොඩක් විස්තර කියන්න ඕනේ නැහැ. අපි වෙදස්පූන් එකට ගිහිල්ලා බලමු මොනවද කන්න තියෙන්නේ කියලා. මොනවද එයාලගේ අද තියෙන ඔෆර්ස් කියලා. ඉතින් අපි දෙන්න දැන් කෑම හොඳද මුලින්ම වෙදස්පූන් එකෙන් බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන දැන් අපි යන්නේ බර්මින්ගම් වලට බර්මින්ගම් වල බුල්රින් කියලා තියෙන පොඩි shopping center එකක්. ඉතින් ලොකෝට shopping කරන්න බලාපොරොත්තුවක් නැහැ. කෙසේ නමුත් බුල්රින් එකට ගිහිල්ලා
පොඩි වැඩ ටිකක් දාගත්තා කරන්න. ශංකිටත් බ්‍රේස්ලට් එකක් ගත්තක් මාරු කරගන්න තියෙනවා. ඒකත් කරගෙන කියලා හරියන්නේ නැහැ ඔක්කොම කරන ටික. ඒකින්ද අපි ගිහිල්ලා බලමු මේ බර්මින්ගම් සෙන්ටර් එකේ අපිට මොනවද කරන්න තියෙන්නේ කියලා. වෙදස්පූන් එක ගාව කායක පාක් කරන්න මේ වෙනම පාකින් නැහැ. ඉතින් ටෙස්කෝ එකක් තියෙනවා මේ ළඟ. එතන පාකින් ෆ්‍රී පෑදයක් වෙනවා. ඉතින් ඒකෙන් එතන කාර් එක පාක් කරා. පාක් කරලා අපි දෙන්න පොඩ්ඩක් ඇවිදගෙන ආවා. දැන් නම් චුට්ටක් හති. දැම කාපාකින් මෙතන මේ අපි යන්නේ බුල්රින් shopping center එකට. හැබැයි බුල්රින් shopping center එකේම තියෙන කාපාක් දෙකක්. ඒ දෙකම අද full Saturday හින්දා කට්ටිය අද ගොඩක් ඇති. ඊට ඉස්සරහම තියෙන Moore Street කාපාක් කියලා අපි හිතන තමයි දැන් මෙතන එච්චර ලොකු ඉඩ කඩක් නැහැ. මේ අර වාහන අතර ගැප් එක ලොකුවට නැහැ. ඒකින් තමයි මෙතන ගොඩක් කට්ටිය දාන්න නැත්තේ වාහන. කරන්න දෙයක් නැහැ. මෙතන වාහනේ දැම්මා. අපි මෙතනින් පොඩි පාලමක් තියෙනවා. එතන යන්න පුළුවන් බුල්රින්. හරි අපි ආව බුල්රින් shopping center එකට. මේක ඇත්තටම ගොඩක් ලොකු shopping center එකක්. ඒ වගේම ගොඩක් ප්‍රසිද්ධයි. මොකද මේකේ ආකිටෙක්චර් එකේ හින්දා ඔයාලා දන්න කට්ටිය දන්නවා. ඉතින් බුල්රින් එකේ පිටිපස්සේ පොඩි අර බබල්ස් වගේ අල්ලලා තියෙනවා. ඒක දැක්ක ගමන්ම හැමෝම දන්නවා UK ඉන්න ආ මේ බර්මින්ගම් වල තියෙන බුල්රින් shopping center එක කියලා. චුට්ටක් අපි ඇතුළේ explore කරමු. මම ඔයාලට පෙන්නනවා මොනවද තියෙන shops. ඒ වගේම එක්ස්ට්‍රා පොඩි බඩක් තියෙනවා මාරු කරගන්න. ඒකත් මාරු කරගෙන අපි වටයක් ගහමු බුල්රින් එකට. එංගලන්තේ ග්‍රීස්මේ ඇවිල්ලා. ඉතින් මායෂු පොඩි මොක්ටේල් දෙයක් ගත්තා. මොකද්ද ඔයාගත්තේ? පැෂන් බෙරි එක මම කොහොමද අඹ සීන් එකේ ඉන්නේ. මම ලංකාවේ ඉඳන් අඹ විතරයි මගේ මේ ෆ්ලේවර් එක. ඒකෙන්ද මම මැංගෝ මේ ගත්තා. පොඩ්ඩක් try කරලා බලන්න යන්නේ. ඒක කොහොමද රස කියලා. මේක මම මික්ස් කරගත්තේ නැහැ හරියට. මොකද එක අතේ කැමරාව අනිත් අතේ මොක්ටේල් එක. ඒකෙන්ද මෙහෙම බෝ. නියමයි. පුදුම රහක් තියෙන. හරිද? ඔයාගේ හොඳ මගේ හොඳ. ඔයාගේ පැෂන් මගේ පැෂන් නෑ මගේ. මම මික්ස් කරලා නැති හින්දා ස්වීට් ඔයාගේ තාම මික්ස් කරගන්න. ආ ඒක බෙරි ගතිය. මම කිය ඇපල් එක හොයන්න මම ඔයාගේ ලෙමන් තියෙන ඉතින් ඇපල් එක. මේක රහයි. මේ අපි පොඩ්ඩක් රීෆ්‍රෙෂ් වෙලා ඊට පස්සේ අපි බැලුවේ බර්මින්ගම් සිටි සෙන්ටර් එක පැත්තට යන්න. ඒ කියන්නේ බ්‍රෝඩ් ස්ට්‍රීට් එක පැත්තට යන්න. ඒ පැත්තේ තියෙන පොඩ්ඩක් කෑම කඩ තමයි අද දවසේම සීන් එක කෑම කඩ සීන් එකේ ඉන්නේ. මොනවද ඊටන කන්නේ අපි? අපි නම් බෝට්ටුවේ පා වෙන ගමන් මොන හරි කන්න පොන්නේ යන්න. පොඩ්ඩක් අර කැනල් සීන් එක මම ඔයාලට කලිනුත් කියලා තිබ්බ පොඩි කැනල්ස් තියෙනවා බර්මින්ගම් වල. මොකද ඉස්සර බඩු ප්‍රවාහනය කරලා තියෙනවා මෙහි ගොඩක්. මොකද කාර්මික විප්ලවය සම්බන්ධයෙන් අර පුනරුදය කාලේ පුනරුදය කියන්නේ කාර්මික පුනරුදය කාලේ ගොඩක්ම උඩින්ම තිබ්බ නගරයක් තමයි බර්මින්ගම් කියලා කියන්නේ. ඒ වල තිබ්බ ගල් අඟුරු වගේ දේවල් ප්‍රවාහනය කරන්න හොඳ මේ ඇලමාර්ග පද්ධතිය තිබෙන තියෙනවා බර්මින්ගම් වල. ඉතින් ඒ ඇලමාර්ග ටික තාමත් තියෙනවා. හැබැයි ගල් අඟුරු ප්‍රවාහනය කරන්නේ නැහැ ඒවල. ඒවල ගොඩක් වෙලාවට තියෙනවා සංචාරක ආකර්ෂණය දිනාගන්න අදපු රෙස්ටෝරන්ට් වගේ දේවල් තියෙනවා. ඉතින් මම බැලුවේ අද අපිට එහෙම ලස්සන රෙස්ටෝරන්ට් එකක් හොයාගන්න පුළුවන් වුණා. පොඩ්ඩක් හොඳ සනී ඩේ එකේ දවසේ.
බියර් එකක් ගහන ගමන් අපිට තවදුර වැඩි විස්තර එංගලන්තය ගැන කතා කරන්න පුළුවන්. මේක බිහිලා ඉස්සරහට යන්න. අපි බේරවේ රවුමක් යන්න යන්නේ බේරවේ කිව්වට මේක බර්මින්ගම් වැව පිටිපස්සෙන් පේන බේරව තමයි මතක් වුණේ මේ මම වලට ෆුටේජ් එක පෙන්නන්නම් පිටිපස්සෙන් දැන් මේ බෝට් රයිඩ් එක පටන් ගත්තාම පොඩ්ඩක් ඉඩමදින්න එෂ් මගේ ඉස්සරහට නැග්ග ෂෙලෝ ගියත් මේ ඉඩමදින්න එෂ් ඉස්සරහට නැග්ගා විනාඩි 5කින් වගේ බෝට් රයිඩ් එක පටන් ගන්නවා මේක විනාඩි මිනිත්තු 65ක් යනවා එක්කෙනෙක්ට 10 පවුන්ඩ්ස් වගේ තමයි යන්නේ පටන් ගත්තාම වැඩි පාරක් බර්මින්ගම් වල කැනල් එකේ බෝට් රයිඩ් එක ගියා. ඇත්තටම මේ මම අර මුලින් විහිළුවකට බේරේ රවුමක් යනවා කියලා ඇත්තටම ගොඩක් වටින රයිඩ් එකක් අපිත් ගොඩක් දන්නේ නැති දේවල් දැනගත්තා. විනාඩි 65ක් එයාලා කිව්ව විදිහට පැයක් වගේ කාලයක් මෙතන ඉඳන් වුල්වර්හැම්ප්ටන් පැත්තටම බෝට් එකේ අපි එක්කන් ගියා. පරණ බෝට් එක ගොඩක්ම මගේ ඔලුවට ආවේ ඔයාලා පීකි බ්ලයින්ඩර්ස් කතාව බලලා දිනනවා නම් අර මම පෙන්නපු බෝට් රයිඩ් එකේ යද්දි පෙන්නපු පරණ ෆුටේජස් දැක්කහම ඔයාලට මතක් වෙනවා අර ෂෙල්බි එයාලගේ බෝට් යාඩ් එකට යනවා එතන බඩු ලන්ඩන් කෙලින්ම යවන ඒවා ගැන කතා කරද්දි අර ඒ කාලේට පොඩ්ඩක් ඔළුව යනවා. හරිම ලස්සන සහ පොඩි අර ඓතිහාසික පැත්තකටත් යනවා. ඔයාලා බර්මින්ගම් වලට එනවනම් අනිවාර්යයෙන්ම මෙතන රයිඩ් එකක් යන එක පාඩු නැහැ. ඒ වගේම තමයි පොඩ්ඩක් view එකත් ලස්සනයි. ටිකක් කාම් වෙනවා. කණ්ඩ බොන්න ලොකුවටම ඇතුලේ කිචන් එකේ තිබ්බ නෑ. ඒකද මම මුකුත් ගත්තේ නැහැ. එස්ට පොඩි බඩගින්නක් ආවා කියලා කිව්වා. එයාට ෂේක් ෂාක් එකටම යන්න ඕන කියලාත් කිව්වා. ඒකින්ද අපි දැන් අපේ ඊළඟ නැවතුම අද දවසේ දවල්ට කන්න ෂේක් ෂාක් එකට යන එක. ඒ ගැන මං වැඩි විස්තර කරන්නේ මම එස්කින් අහලා කියන්න. මොකද්ද ෂේක් ෂාක් කියලා කියන්නේ? මොනවද ඒක කන්න පුළුවන්? ඉතින් ඔන්න ඔහොම තමයි වැඩේ උනේ. බෙදට කෑවේ මට කියන අම්මා ෂේක් ෂාක් එකකින් මේ කාලා එන ගමන් ටෙස්ට් සිනමන් බන් එකක් ගන්න ඕන. ඒකත් ගත්ත පෙන්නන්න ඕන. ඔය සිනමන් බන් එක. ඉතින් අපි දැන් ගෙදර යන්න ආයෙ මේ පාලමට ආවා. වැල් පාලමට දැන් කාබාගෙන් එකට ගිහිල්ලා වාහනය අරගෙන එහෙම යනවා. ඉතින් ඔන්න ඔහොම අපේ සෙනසුරාදා දවස අර්ථවත් විදිහට අපි කාලා බීලා ඉවර කරේ. අපි ට්‍රැවල් ඉත්ත මේ වගේ වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු. එතකන් see you.